බලන්න කැමති හැමෝටම අපි කලින් වීඩියෝ එකේදී ගෙනාපු Tomb of Fallen God කතා මාලාවේ දෙවෙනි කොටස අපි ඔයාලට අද මේ වීඩියෝ එකෙන් ගේනවා. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක ගිහින් බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න කියලාත් අපි ඔයාලගෙන් ඉල්ලනවා. කතාව ඉවර වුණේ චෙන්නන්ට කලින් වෙච්ච දෙයක් මතක් වෙන තැන ඉන්නේ. ඊට පස්සේ අද කතාව පටන් ගන්නකොට අපිට පෙන්නනවා කුමරියගේ සහෝදරිය අර එයාලට පහර දෙන්න ආපු මිනිස්සුන්ව අපරාධ කරනවා. ඒ වගේම ඒ මිනිස්සු ඊට පස්සේ පැනලා යනවා කියලාත් අපිට පෙන්නනවා. ඉතින් චෙන්නන්ට ඔය අතරේදී සිහි නැති වෙලා කියලාත් අපිට කතාවේදී පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා චෙන්නන්ට සිහිය එනවා. එතකොට චෙන්නන්ට තේරෙනවා එයාගේ ශක්තිය කලින්ට වඩා ගොඩක් වැඩි වෙලා කියලා. චෙන්නන් එයාගේ ශක්තිය පරීක්ෂා කරනකොට එතන ලොකු කලබලයක් ඇති වෙනවා. ඉතින් මෙතනට කුමාරිකාව ඇවිල්ලා මොකද කියලා අහද්දි චෙන්නන් ගොඩක් සතුටින් කුමරියව බදා ගන්නවා. ඉතින් ඊට පස්සේ චෙන්නන්ට කුමරියකින් කම්බුල් පාරක් කන්න සිද්ධ වෙනවා. ඉතින් කුමරිය හිතන්නේ චෙන්නන් මේ විදියට පිස්සු හැදිලා වගේ හැසිරෙන්නේ එයාගේ ශක්තිය නැති වෙච්ච හින්දා කියලා. ඉතින් චෙන්නන් කුමරියට කියන්න යන්නෙත් නෑ එයාගේ ශක්තිය ආපහු ලැබුණා කියලා. ඉතින් කුමරිය චෙන්නන්ට මාලිගාවට යන්න කතා කරනවා. ඒ වුණාට චෙන්නන් ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා එයා සංචාරකයෙක්, එයාට එහෙම යන්න බැහැ කියලා. ඉතින් එතකොට කුමරියගේ සහෝදරියත් කියනවා නැහැ ඔයා මාලිගාවට යන්. එතකොට ඔයාගේ නැතිවෙච්ච ශක්තියත් ආපහු ඔයාට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ කුමරියගේ සහෝදරිය කුමරියටත් කියනවා ඔයා පුස්තකාලයෙන් හොරකම් කරපු පරණ සිතියම ආපහු පුස්තකාලයට මතක ඇතුව බාර දෙන්න කියලා. එතකොට චෙන්නන් පුදුම වෙලා අහනවා ඔයාලා පුස්තකාලේ මේ වගේ පරණ සිතියන් තව ගොඩක් තියනවද කියලා. එතකොට කුමාරිකාව කියනවා පරණ සිතියන් විතරක් නෙවෙයි පරණ පොතුත් තියනවා කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ චෙන්නන් මාලිගාවට යන්න කැමති වෙනවා. මොකද එයාට එයාගේ කලින් වෙච්ච දේවල් දැනගන්න ඕනේනේ. ඉතින් චෙන්නන් නගරයට ගියාට පස්සේ කුමරියගේ ආරක්ෂකයෝ දෙන්න ඇවිල්ලා චෙන්නන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් එයාලා චෙන්නන්ව රජතුමා ගාවට ඉදිරිපත් කරලා චෙන්නන්ව හිර කරන්න කියලා ඉල්ලනවා. කුමරියව පැහැරගත්තා කියලා. ඉතින් ඊට පස්සේ එතෙන්ට කුමරියයි කුමරියගේ සහෝදරියයි ඇවිත් කියනවා චෙන්නන් එයාට කරදර කරේ නැහැ. චෙන්නන් එයා වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා එයාව ආරක්ෂා කරා කියලා. ඉතින් කුමරියගේ සහෝදරියත් ඒකට එකග වෙලා කියනවා චෙන්නන් හුයිදුන පාවිච්චි කරන්න ගොඩක් දක්ෂයි. ඒක හින්දා චෙන්නන් කැමති නම් චෙන්නන්ව අපේ රාජ්‍යයේ අපේ යටත් වැසියෙක් විදිහට අපි තියාගමු. මොකද අපිට අනාගතයේදී ආව ප්‍රයෝජනවත් වෙයි කියලා කුමරියගේ සහෝදරිය කියනවා. ඉතින් රජතුමා මේකට එකග වෙලා චෙන්නන්ගෙන් අහනවා මොකද ඔයා කියන්නේ කැමතිද කියලා. එතකොට චෙන්නන් කියනවා එයාගේ ශක්තිය දැන් නැහැ. ඉතින් එයාට ආයි හුයිදුන්නත් පාවිච්චි කරන්න බැහැ කියලා. එතකොට කුමරිය කියනවා එයාගේ සහෝදරිය බෙහෙත් කරන්න ගොඩක් දක්ෂයි. එයාට හොඳ කරන්න බැරි ලෙඩක් නැහැ කියලා. ඉතින් චෙන්නන්ට අකමැත්තෙන් වුණත් ඒකට එකග වෙන්න සිද්ධ වෙනවා. ඉතින් චෙන්නන්ට රජතුමා කියනවා ඔයා එහෙනම් නයිට් මන්දිරේ නවතින්න කියලා. ඉතින් ඊට පස්සේ කුමාරිය එයාව නවතින්න ඕන තැනට එක්කන් යද්දි චෙන්නන් දකිනවා අතීතයේදී එයාට කරදර කරන්න මුලපිරුව ඒ ගෑනු කෙනාගේ පිළිමයක් තියෙනවා. ඉතින් චෙන්නන් අහද්දි මේ කවුද කියලා කුමාරිකාව කියනවා එයා සුරංගනාවියක් කියලා. ඉතින් එතකොට තේරෙනවා චෙන්නන්ට අතීතයේදී එයාගේ ජීවිතය විනාශ කරපු කෙනා දැන් කාලේ මිනිස්සු දෙවියෙක් විදියට සලකනවා, එයාට ගෞරව කරනවා කියලා. ඉතින් චෙන්නන් හිතා ගන්නවා මම අමරණීයෙක් වෙලා මම ඔයා ළඟට ඇවිල්ලා අතීතයේ වෙච්ච හැම දෙයක්ම අහගන්නම් කියලා. ඉතින් ඊට පස්සේ චෙන්නන් කුමරියත් එක්ක නැවතිලා ඉන්න තැනට යනවා. එතන යනකොට ලොකු මකයෙක් උඩ නැගගත්තු එක මිනිස්සෙක් එතෙන්ට එනවා. එයාගේ නම සීමා ලින්කොන් කියලාත් අපිට පෙන්නනවා. අපි මෙතන ඉඳන් එයාට ලින් කියලා කියමු. ඉතින් ඊට පස්සේ මේ කෙනා ඇවිල්ලා එතන ඉන්න මිනිස්සුන්ට කරදර කරනවා. එතකොට කුමරිය මැදිහත් වෙලා එක මිනිස්සෙක්ව බේර ගන්නවා. එතනදී අපිට පෙන්නනවා මේ කෙනා තමයි කුමරිය කසාද බඳින්න ඉන්න කෙනා කියලා. හැබැයි කුමරිය එයාට කැමති නැහැ කියලාත් අපිට පෙන්නනවා. ඉතින් එතනදී කුමරිය චෙන්නන්ව බදාගෙන කියනවා මේ මං කැමති කෙනා කියලා.
ඉතින් චෙන්නන් කුමරිය දිහා බැලුවාම කුමරිය හොරතල් මූණක් හදාගෙන කියද්දි චෙන්නනුත් ඒකට එකඟ වෙලා ඒ විදිහට රඟපානවා. මෙතනදී එයා මුකුත් නොකර ගොඩක් කේන්තියෙන් යන්න හදනකොට එයා දකිනවා පැත්තකට වෙලා හැංගිලා ඉන්න ඩොන්ඩොන්. එයා චෙන්නන්ගෙන් අහනවා ඩොන්ඩොන්ව විකුණනවද කියලා. ඔයා කැමති ගාණක් කියන්න මං ඒක දෙන්නම් කියලා. ඒ චෙන්නන් කියනවා මං ඒක විකුණන්නේ නැහැ කියලා. එතකොට එයා බලෙන්ම ඩොන්ඩොන් ළඟට ගිහිල්ලා ඩොන්ඩොන්ව අල්ලනවා. ඒ ඩොන්ඩොන් එයාගේ අත හපනකොට එයා ඩොන්ඩොන්ට පහර දෙනවා. ඉතින් මෙතනදී කුමරියත් කෑ ගහලා එයාව එතනින් එලෝ ගන්නවා. එතනදී ඒ සීන් එක කට් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලින් ගෙදර ගිහින් ඉන්නවා. ඉතින් එයා ගොඩක් තරහෙන් කුමරියටයි චෙන්නන්ටයි බැන බැන ඉන්නකොට එයා එයාගේ සේවකයාට කියනවා ගිහින් හොඳම වයින් අරන් එන්න මට අද බොන්න ඕනි කියලා. ඉතින් සේවකයාත් එතනින් යනවා. ඉතින් සේවකයා ගොඩක් වෙලාවකින් ආවේ නැති හින්දා එයා එළියට ඇවිත් බලනවා සේවකයා කෝ කියලා. ඉතින් එයා හෙට උදේට සේවකයාව අල්ලගන්නම් කියලා ආපහු ඇතුළට යනකොට වයින් තියෙනවා. ඉතින් එයා වයින් බීලා බලද්දි ඒකේ අමුතු රහක් එනවා කියලා එයා තරහ ගිහින් මුළු වයින් ඔක්කොම විසික් කරලා ඒ පුටුව උඩ ඉඳගද්දි පුටුවත් කැඩිලා වැටෙනවා. එතකොට අපිට පෙන්නනවා චෙන්නන් පැත්තක ඉඳන් මේ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නවා කියලා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද උනේ කියලා. ඊට පස්සේ එතනින් ආපහු ඒ සීන් එක කට් කරලා අපිට ඩොන්ඩොන් වයි කුමරියවයි පෙන්නනවා. ඉතින් කුමරිය ඩොන්ඩොන්ට කන්න දෙනවා. ඉතින් ඩොන්ඩොන් දකිනවා කුමරියගේ ඇඳේ තියෙන ලස්සන බෝනික්කෙක්. ඉතින් ඩොන්ඩොන්ට ඒ බෝනික්කා ඕනේ වෙනවා. ඉතින් කුමරිය හිතන්නේ ඩොන්ඩොන්ට කුමරියත් එක්ක ඉන්න ඕනි කිව්වා කියලා. ඉතින් කුමරියට පස්සේ තේරෙනවා ඩොන්ඩොන් කැමැත්තෙන් ඉන්නේ මේ බෝනික්කට කියලා. එතකොට කුමරිය කියනවා මං ඔයාට මේ බෝනික්කව දෙන්නම්. හැබැයි සෙල්ලම් කරන්න පුළුවන් මගේ කාමරේ ඉද්දි විතරයි. කාමරෙන් එළියට මේ බෝනික්කව අරන් යන්න බෑ කියලා. ඉතින් ඩොන්ඩොන් ඒකට කැමති වෙනවා. එතකොට කුමරිය කියනවා ඔයාට මේ බෝනික්කත් එක්ක සෙල්ලම් කරන්න ඕන නම් ටික දවසක් මාත් එක්ක ඉන්න වෙනවනේ. ඉතින් ඔයා ටික දවසක් මාත් එක්ක ඉන්න කියලා. ඉතින් ඩොන්ඩොන් බෝනික්කට කැමති හින්දාම කුමරියගේ ඉල්ලීමටත් එකඟ වෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මාලිගාවේ සිටියම් ගොඩක් ළඟ තියාගෙන කල්පනා කරන චෙන්නන්ව. ඉතින් මෙයා කල්පනා කරන්නේ මෙහෙම මාලිගාවේ පුස්තකාලයට හොරෙන් පයින්න. ඉතින් මෙයා මෙහෙම කල්පනා කරලා මේ සිටියන් ටික වාචනයකට දානකොටම කුමරියයි කුමරියගේ සහෝදරියයි මෙතෙන්ට එනවා. ඉතින් චෙන්නන් අහනවා ඔයාලා මොකද මෙච්චර උදේ පාන්දර ඇවිල්ලා කරන්න කියලා. එතකොට කුමරිය කියනවා එයාගේ අක්කා ආවේ ඔයාට බෙහෙත් කරන්න කියලා. ඉතින් කුමරියගේ අක්කා අහනවා චෙන්නන් මොකද මෙච්චර උදේම හැරිලා කරන්නේ රෑ නිදිය ගත්තේ නැද්ද කියලා. එතකොට චෙන්නන් කියනවා එයාට නිින්ද ගියේ නෑ. ඒක හින්දා එයා චිත්‍රය ඇඳ කියලා. එතකොට කුමරිය ඇඳපු චිත්‍රයට පෙන්නන්න කියලා අර චෙන්නන් සිටියන් දාපු වාජනෙන් කොලයක් අරගෙන බලනවා. ඉතින් එයා ඒක බලලා පුදුම වෙලා එක දිහා බලන් ඉන්නවා කියලාත් පෙන්නනවා. ඊට පස්සේ ආ චෙන්නන්ට ඒක පෙන්නලා අහනවා මේකටද ඔයා චිත්‍ර කියන්නේ කියලා. එතකොට චෙන්නන් තවත් කොලයක් අරන් කියනවා ඔව් මම මේවට තමයි චිත්‍ර කියන්නේ කියලා. ඇත්තටම ඒකේ තියෙන්නේ නිකන් ඉරි ගොඩක් විතරයි කියලාත් අපිට පෙන්නනවා. ඉතින් කුමරියගේ සහෝදරිය හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු කියලා ඉන්දිකට ගොඩක් එළියට ගන්නවා. ඉතින් චෙන්නන් බය වෙනවා. මොකද ඉතින් චෙන්නන් කරන්නේ බොරුවක්නේ. ඉතින් එයා ඒකෙන් බේරෙන්න එක එක දේවල් කියනවා කරනවා. ඒත් වැඩේ හරියන්නේ නැහැ. කොහොම හරි කුමරියගේ සහෝදරිය චෙන්නන්ට බෙහෙත් කරලා ඉවර කරනවා. ඉතින් කුමරියගේ සහෝදරිය චෙන්නන්ට බෙහෙත් කරනකම් කුමරිය එළියට වෙලා බලන් ඉන්නවා. ඉතින් මේ දෙන්න බෙහෙත් කරලා එළියට ආපුවාම චෙන්නන් කුමරියට කියනවා එයාට අකුරු ලියන්න බෑ ඒක උගන්වන්න කියලා. එතකොට කුමරියගේ සහෝදරිය කියනවා චෙන්නන් නම් හරිම පුදුමයි. එයාට පරණ දැනුම හොඳට තියෙනවා. ඒවා කියවන්න ලියන්න හොඳට පුළුවන්. හැබැයි අද කාලේ දේවල් කිසිම දෙයක් බෑ. ඒක පොඩක් පුදුමයි කියලා. ඒ වගේම සැක හිතෙනවා කියලාත් කියනවා. ඉතින් චෙන්නන් මේ හදන්නේ අකුරු ඉගෙන ගන්න මාර්ගෙන් පුස්තකාලයට යන්න කියලාත් චෙන්නන්ගේ හැසිරීමෙන් අපිට පේනවා. ඉතින් එයා කුමරියත් එක්ක පුස්තකාලයට යන්න හදනවා.
ඒත් කුමරියගේ සහෝදරිය කියනවා මාසයක් යනකම් ඔයාට මෙතනින් එළියට යන්න තහනම් ඔයාලා කරන දේක් මෙහෙ ඉඳන් කරන්න ඕනි කියලා. ඉතින් චෙන්නන්ගේ බලාපොරොත්තු එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කුමරියගේ සහෝදරිය එක එක විදිහට චෙන්නන්ට බෙහෙත් කරනවා. එක එක දේවල් ගෙනල්ලා දෙනවා කන්න කියලා. ඉතින් චෙන්නන් මේ දේවල් එක්ක ගොඩක් එපා වෙලා ඉන්න කියලත් අපිට පෙන්නනවා. කුමරියගේ සහෝදරිය චෙන්නන්ට කොච්චර ප්‍රතිකාර කරත් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා එයා කලකිරෙනවා. ඒ වුණාට එයා චෙන්නන්ට කියනවා මං ඔයාට බෙහෙත් කරන්න ක්‍රමයක් කොහොම හරි හොයාගන්නම්. මං ඔයාව හොඳ කරනවා. මොකද ඔයාගේ බලය නැති වෙන්න මමත් වග කියන්න ඕනේ. ඒක හින්දා මම කැමති නෑ කාටවත් ණය වෙන්න. මං ක්‍රමයක් හොයාගන්න ආපහු එන්නම් කියලා එයා එතනින් යනවා. ඉතින් චෙන්නන් බලාගෙන හිටියනේ මාලිගාවේ පුස්තකාලයට යන්න. ඉතින් එයාව කුමරිය මාලිගාවේ පුස්තකාලයට එක්කන් යනවා. ඒ වගේම එයා චෙන්නන්ව බය කරනවා මේකේ හොල්මන් ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි කුමරිය චෙන්නන්ව ඇතුලේ දාලා එයා එළියට යනවා. එතකොට එක එක අමුතු දේවල් වෙනවා. චෙන්නන් හිතනවා ඇත්තටම හොල්මන් ඉන්නවා කියලා. ඉතින් චෙන්නන් එක වයසක මිනිස්සෙක් දැකලා හොඳටම බය වෙනවා. එයා කෑ ගහගෙන එළියට දුවනකොට කුමරිය අහනවා මොකද ඔයා ආපහු යන්නේ කියලා. එතකොට චෙන්නන් දකිනවා අර වයසක මිනිස්සයා ළඟ ඉන්නවා. එතකොට කුමරිය එයා ගාවට ගිහින් මේ තමයි මගේ මාස්ටර් කියලා එයාව චෙන්නන්ට හඳුන්වලා දෙනවා. ඉතින් චෙන්නන් හිතනවා කුමරිය වගේම තමයි එයාගේ ස්වාමියාත් එක වගේ කියලා. පස්සේ කුමරියගේ මාස්ටර් කුමරියගෙන් අහනවා ඔයා නෙම්මල හොයාගත්තද කියලා. එතකොට කුමරිය කියනවා ඔව් මම හොයාගත්තා කියලා. ඊට පස්සේ මාස්ටර් ටිකක් පුදුම වෙනවා. එයා අහනවා ඔයා කොහොමද ඒ සිතියම කියෙව්වේ කියලා. එතකොට කුමරිය චෙන්නන්ව පෙන්නලා කියනවා චෙන්නන් තමයි මට උදව් කරේ. එයා හොඳට පැරණි සිතියන් කියවන්න දන්නවා කියලා. එතකොට මාස්ටර් කුමරියට කියනවා ගිහින් ඒ සිතියම අරන් එන්න කියලා. එතකොට කුමරිය කියනවා ඒක තියෙන්නේ කාමරේ මම මේ රෑ ඒක ගේන්න යන්න ඕනේද කියලා. එතකොට මාස්ටර් කියනවා ඔව් දැම්මම ගිහින් ඒක අරන් එන්න කියලා. ඊට පස්සේ මාස්ටර් චෙන්නන් දිහා බලලා කියනවා ඔයාට පැරණි දේවල් හොයන්න ඕන නම් මාත් එක්ක එන්න කියලා. ඊට පස්සේ එයා බිම් මහලකට චෙන්නන්ව එක්කයි යනවා. ඉතින් ඊට පස්සේ ඒ මාස්ටර් චෙන්නන්ට පොතක් දීලා කියනවා මේක කියවන්න කියලා. ඉතින් චෙන්නන් එක කියවලා කියනවා මේක පරණ පොතක් වෙන්න බෑ. මොකද මේකේ තියෙන්නේ ඔක්කොම අලුත් චරිත. මේ කාලේ ජීවත් වෙන අය ගැන කියලා. එතකොට මාස්ටර්ට තේරෙනවා චෙන්නන් ගොඩක් දක්ෂයි කියලා. ඉතින් එතකොට මාස්ටර් කියනවා අපි වගේ පරණ මිනිස්සු ගොඩක් මහන්සි වෙනවා. ශක්තිය ගොඩනගා ගන්න. ඒත් දැන් කාලේ ගොඩක් ළමයින්ට මේ තරුණ කාලෙදිම ගොඩක් ශක්තිය තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඔයා. මොකද ඔයා මේ තරම් තරුණ වයසේදී තුන්වෙනි මට්ටමටත් ඇවිත් කියලා. චෙන්නන් ඒ කතාව අහලා පුදුම වෙනවා. එයා අහනවා ඔයා කොහොමද දන්නේ මම පොඩ්ඩක්වත් ශක්තිය පාවිච්චි කරේ නැහැනේ කියලා. එතකොට එයා කියනවා මට ඒව හංගන්න බෑ කියලා. එයා චෙන්නන්ව මරන්න හදනවා. ඉතින් එතනදී චෙන්නන් කියනවා ඔයා ගොඩක් දක්ෂයි මම පෙරදුනා කියලා. ඉතින් ඊට පස්සේ එයා චෙන්නන්ගෙන් අහනවා ඔයා ශක්තිය හංගලා මාලිගාවට හොරෙන් ඇතුළුණා නේද කියලා. මේක අනිත් අය දැනගත්තොත් මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට චෙන්නන් කියනවා ඔබතුමා මෙතන පරණ පොත් හංගන් ඉන්නවා. ඒක අනිත් අය දැනගත්තොත් මොකද වෙන්නේ කියලා. එතකොට ඒ මාස්ටර් අහනවා ඔයා මට තර්ජනය කරනවද කියලා. චෙන්නන් කියනවා මං කොහොමද එහෙම කරන්නේ කියලා. එතකොට මාස්ටර් hina වෙලා කියනවා එහෙනම් ඔයා හැමදාම මට පොත් පරිවර්තනය කරන්න ඕනේ. මම ඔයාගේ රහසත් ආරක්ෂා කරන්නම් කියලා. ඉතින් ඒ දෙන්නම ඒකට එකඟ වෙනවා. හැමදාම මේ වයසක මිනිස්සයා කුමරියගේ අතේ එක එක පොතේ එක එක පිටුව ගානේ චෙන්නන්ට එවනවා පරිවර්තනය කරන්න කියලා. ඉතින් හැමදාම චෙන්නනුත් ඒ එවන පිටුව පරිවර්තනය කරලා දීලා කුමරිය අතේ ආපහු යවනවා. ඉතින් මෙහෙම මේ සීන් ඔක්කොම මෙතනින් කට් කරලා අපිට පෙන්නනවා කුමරිය එයාගේ තාත්තව බලන්න යන්න ඉල්ලනකොට එයාගේ ආරක්ෂකයෝ දෙන්න යන්න දෙන්නේ නැහැ. ඉතින් ඇතුලේ කුමරියගේ සහෝදරිය ඉන්නවා කියලාත් අපිට පෙන්නනවා. ඉතින් රජතුමා කියනවා කුමරියගේ අර ලින් කියන කොල්ලගේ විවාහය සිද්ධ වෙන්න ඕනි කියලා. ඉතින් මෙහෙම කියලා කුමරිය කෑ ගහනවා එළියේ ඉඳන් මට තාත්තව හම්බෙන්න ඕනි කියලා. ඒත් ඒ දේ හරියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කුමරිය
චෙන්නන් ළඟට ඇවිල්ලා එයාගේ දුක කියනවා. ඉතින් එයා කියනවා එයා කවදාවත් මාලිගාවෙන් එළියට ගිහිල්ලා තිබුණේ නැහැ. එකම එක පාරයි එළියට ගියේ. එතකොට තමයි ඔයාව හම්බුනේ. මට මේ ලෝකෙ දිහා බලන්න ඕනි කියලා. ඉතින් මෙතනදී චෙන්නන් කියනවා මම ලෝකෙ ලස්සන දේවල් දැකලා තියෙනවා. මං ඔයාට ඒව ඇඳලා පෙන්නන්නම් කියලා. ඉතින් මෙහෙම මේ දෙන්න කතා කර කර ඉඳලා එළියට යනකොට කුමරියගේ සහෝදරිය ඇවිත් කියනවා ඔයා චෙන්නන් එක්ක ඕනවට වඩා ඉන්න එපා. එතකොට මිනිස්සු කතා හදනවා කියලා. ඉතින් එතකොට කුමරිය අහනවා මට මගේ යාළුවොත් එක්කවත් ඉන්න බැරිද කියලා. එහෙම කියලා කුමරිය තරහින් චෙන්නන්වත් එක්කගෙන එතනින් යන්න හදනකොට කුමරියගේ සහෝදරිය එයාගේ ඉදිකටුවකින් චෙන්නන්ට විදිනවා. ඉතින් කුමරියගේ සහෝදරිය මේ දේ කරනවා කියලා චෙන්නන් දැනගෙනත් ඒක නොදැක්ක වගේ ඉදිකටුව එයාට වැද්දෙන්න දෙනවා. එතකොට කුමරියගේ සහෝදරිය කියනවා මගේ හැම මහන්සියක්ම අපිට ගියා කිසිම වැඩක් වෙලා නැහැ කියලා. එයා ගොඩක් තරහින් එතනින් යන්න හදනකොට කුමරිය කියනවා ඒවා ගණන් ගන්න එපා. මගේ සහෝදරිය එයා ගැන ලොකුවට හිතනවා. ඔය දේවල් එච්චර හිතන්න ඕන දේවල් නෙවෙයි. ඔයාගේ ශක්තිය ඔයාට ලැබෙන්න ඕන දවසට ලැබෙයි කියලා. ඊට පස්සේ එයා කියනවා හැබැයි මගේ මාස්ටර් ළඟ නම් ක්‍රමයක් ඇති. මං ඔයාව එයා ළඟට එක්කයි යන්නම් කියලා. එතකොට චෙන්නන් කියනවා කුමරියට ඔයාගේ මාස්ටර් නපුරු කලාවක් ඉගෙන ගන්නවා. ඒක හින්දා එයා භයානකයි. එයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනි කියලා. ඉතින් කුමරියට මෙහෙම කියද්දී කුමරිය කියනවා මගේ මාස්ටර් එහෙම නැහැ. ඔයා මාස්ටර්ට අපහාස කරන්න එපා කියලා. ඔයා එයාගෙන් උදව් ඉල්ලන්න නැත්තම් උදව් ඉල්ලන්න නැතුව ඉන්න කියලා කියනවා. ඉතින් මෙතනින් පස්සේ චෙන්නන්ට තේරෙනවා මාලිගාව භයානකයි කියලා. ඉතින් එයා මාලිගාවෙන් හොරෙන්ම පැනලා යන්න හදනකොට ඩොන්ඩොන් කියනවා අපි අඩුම කුමරියට කියලාවත් යන්. එයා අපිට හොඳින් සලකනවනි කියලා. එතකොට චෙන්නන් කියනවා කාටවත් කියන්න බෑ අපි යන්න ඕනි කියලා. ඉතින් මෙයාලා දෙන්න මෙහෙම කතා කර කර ඉන්නකොට අපිට ආපහු කුමරිය පෙන්නනවා. කුමරිය ලින්ව කසාද බඳින්න බෑ කියලා එයාගේ තාත්තට කියන්න යන්න හදද්දි එයාගේ සහෝදරිය ආව නවත්තලා කියනවා ඔයාගේ තාත්තට සනීප නෑ. එයාට කරදර කරන්න එපා. ඔයා කොහොමත් එයාව කසාද බඳින්න ඕනි කියලා. ඉතින් මෙතනදී මේ දෙන්නගේ රණ්ඩුව ගොඩක් දුර දිග ගිහිල්ලා කුමරියගේ සහෝදරිය එයාට කම්බුල් පාරකුත් ගහනවා. ඉතින් කුමරිය ගොඩක් තරහින් මෙතනින් යන්න යනකොට කුමරියගේ සහෝදරිය ආරක්ෂකයෝ දෙන්නට කියනවා කුමරිය සමහර විට මෙහෙම හැසිරෙන්නේ චෙන්නන් හින්දා වෙන්නේ නැති. එයාව අයින් කරන්න ඕනි කියලා. ඉතින් මෙහෙම කියලා ඒ වගේම කුමරියගේ සහෝදරිය තව කියනවා කුමරියට කාමරෙන් එළියට යන්න දෙන්නේ නැතුව එයාව බලා ගන්න කියලා. ඉතින් කුමරිය කාමරයට ගිහිල්ලා ඉන්නකොට කුමරියට තේරෙනවා එයාගේ ආරක්ෂකයෝ දෙන්න අමුතු විදියට හැසිරෙනවා කියලා. ඉතින් කුමරිය මේ ගැන අහද්දි එයාලා කියනවා ආරක්ෂකයෝ දෙන්නට කියවෙනවා චෙන්නන්ව අයින් කරන්න කිව්වා වගේම කුමරියව කාමරයේ ඇතුළෙම තියාගන්නවා කිව්වා කියලා. ඉතින් මෙතනදී කුමරිය ගොඩක් බය වෙනවා. ඊට පස්සේ අපිට චෙන්නන්ව පෙන්නනවා. එයා හුයි දුන්න හොරකම් කරනවා කියලාත් අපිට පෙන්නනවා. ඉතින් චෙන්නන් හුයි දුන්නත් අරගෙන කාමරේට ඇවිල්ලා යන්න හදද්දිම කුමරිය මෙතෙන්ට එනකොට චෙන්නන් ඇඳේ නිදි වගේ හැසිරෙනවා. එතකොට කුමරිය අහනවා ඔයා මොකද මේ ඇඳුනුත් ඇඳගෙන නිදියෙන්නේ කියලා. එතකොට චෙන්නන් කියනවා කුමරියකට මේ වගේ රෑ වෙලා කාමරයකට එන්න හොඳ නැහැ කියලා. එතකොට කුමරිය කියනවා ඒගොල්ලෝ ඔයාව මරන්න හදන්නේ. ඔයා දැම්මම මෙහෙන් පැනලා යන්න ඕනේ. දැම්මම ඇඳුම් ලැහැත්ති කරගන්න කියලා අල්මාරිය අරින්න හදනවා. චෙන්නන් ඒක නවත්තන්න හදනවා. මොකද චෙන්නන් එයාගේ බඩු හැංගුවේ අල්මාරිය ඇතුලේ. ඒත් කුමරිය චෙන්නන්ව ආරක්ෂා කරන්න හැමදේම කරනවා කියලා චෙන්නන්ට තේරුණාට පස්සේ චෙන්නන් කියනවා එයා කොහොමත් පැනලා යන්න තමයි හැදුවේ කියලා එයා ලැහැත්ති කරපු බඩු පෙන්නනවා. එතකොට කුමරිය කියනවා එහෙනම් මමත් ඔයත් එක්ක යන්න එනවා කියලා කියද්දි චෙන්නන් අහනවා ඔයා එන්න ඕනේ නැහැ කියලා. එතකොට කුමරිය කියනවා වැරදියට හිතන්න එපා. මට මගේ විවාහයෙන් පැනලා යන්න ඕනේ. මට කොහොමත් ලිංග කසාද බඳින්න බෑ කියලා. ඉතින් චෙන්නන් අකමැත්තෙන් වුණත් මේ දෙයට කැමති වෙනවා. ඉතින් මේ දෙන්න මෙහෙම පැනලා යන්න හදද්දි මෙයාලගේ ඉස්සරහට ලින් එනවා. ඉතින් ලින් චෙන්නන්ව මරන්න හදනවා. එතකොට කුමරිය එයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව චෙන්නන්ව බේරගන්න ඉස්සරහට පයින්නවා. ඒ වගේම කුමරියට තුවාල වෙනවා. කුමරියගේ ලේ චෙන්නන්ගේ මූණට විසික් වෙනවා. එතකොට චෙන්නන්ට අතීතයේ වෙච්ච පරණ දෙයක් මතක් වෙනවා. එයාව බේරගන්න මේ වගේම තවත් ගැණු ළමයෙක් ඉස්සරහට පැනලා එයාගේ ජීවිතේ නැති වෙනවා. මේ දේ මතක් වෙනවත් එක්කම චෙන්නන්ට ගොඩක් තරහ යනවා. ඉතින් එතකොට කුමරිය කියනවා මට මෙයාව පරද්දන්න බෑ. මෙයාව පැරද්දුවත් මෙයාගේ මකරව පරද්දන්න බෑ. මම 3ට ගණන් කරන්නම්. ඔයා දැම්මම පැනලා යන්න කියලා. ඉතින් මේ වෙනකොට කොහොමද චෙන්නන්ට තරහ ගිහින් ඉන්නේ. ඉතින් එයා හුයි දුන්න පාවිච්චි කරලා එකපාරින්ම අර මකරව මරලා දානවා.
කතාව අපි අදට මෙතනින් නවත්තනවා. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවානේ. අපි ඊළඟ කොටස් වලින් ඉක්මනටම ඔයාලව ගාවට එන්නම්. එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලාත් අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්.